අපිට නිතර මතක් වෙනවා කල්පනා වෙනවා ඇත්තටම. මේ උතුම් සම්බුද්ධ ශාසනයට එන්න අපි මොනතරම් පින්වන්ත මිනිස්සුද කියලා. තථාගතයන් වහන්සේට දැන් ඔබ පින්වතුනි බුද්ධ මන්දිරයට ගියාම බුදුගුණ සජ්ජායනා කරනවා නේ. බුදුගුණ 9ක් සජ්ජායනා කරන්නේ. 9යිනේ සංඛ්‍යාවෙන්. ඕක තථාගතයන් වහන්සේම ඔය බුදුගුණ ගාථාව දේශනා කරනවා විනා වෙන කෙනෙක්ට කිව්වනම් අනන්ත මහ බුදුගුණය 9කට කැටි කරලා දෙන්න කියලා කරන්න පුළුවන් වැඩක්ද ඔය කියන්නේ? උන්වහන්සේම උන්වහන්සේගේ ගුණ දන්න නිසා දේශනා කරා මිසක් නැත්තම් පින්තුනේ ඕක වෙන කාටවත් කියන්න බෑ බුදු ගුණ මෙන්න මේවා ටික කියලා. කොහොම හරි දැන් ඔබ බුද්ධ මන්දිරයට ගියාම අර පිරිත් නූලත් අතින් අල්ලගෙන බුදු ගුණ සජ්ජායනාව කරන්න පින්තුනේ. එතනදී ඔබ සජ්ජායනා කරනවා බුදු ගුණ 9ක් නේ. මේ ශ්‍රාවකත්ව ප්‍රකාශය කරද්දී ඔබ හිතන්නේ ඔය තියෙන බුදු ගුණ නෙමෙයි කියලාද? ධීරස්ස. ඒ කියන්නේ ධීරයන් වහන්සේගේ කියන එක. අර ඔබ දන්නවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. පිරිසුතරවල තියෙන. ඒ කියන්නේ අනාථ පිණ්ඩිසිටුතුමා විසින් නැත්නම් අනාථපිණ්ඩිකගේ ආරාමයේ කියන අදහස තමයි. පාලියේ අස්ස කියලා කියන්නේ ගේ කියන අදහස. ඉතින් ධීරස්ස විගත මෝහස්ස. ඔය අන්තිමට කියනවා භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. ඒ හැම ගාථාවකම තියෙනව නේද පින්වතුනි? බුදු ගුණ 10 ගානේ. ඒතර 10 ගානේ 10ක් ඔබ සජ්ජායනා කරනවා. හැමදාම දේශනාවක ආරම්භ කරන්න කලින්. පින්වතුනි මේවා කොහෙන් අහගන්නද වෙන? මං කියන්නේ. කොහෙන් අහගන්නද කොහෙන් දැනගන්නද? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අපේ ජීවිතවලට ලැබිච්ච නිසා. අද අපි භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරන නම් 100ක් දන්නවා. කොහොමද ඒක? ඔබ ආදරය කරන අයට ඔබ හදාගත්ත නම් තියෙන්නේ. සුදු ලැජ්ජයිද මම එහෙම කියන්නේ? මැනික පන නැතේ බබා අර ආදරය කරන්න පින්තුනේ තව නම් හදා ගන්නව නේද? ඔබ කවුරුත් ගෙදරට අම්මා තාත්තා දුන්න නම නෙමෙයිනේ කතා කරන්නේ නැත්තේ. ඔබ වැඩිපුරම ආදරය කරන අය සමහරට ඔබේ දරුවෙක්ට වුණත් පින්තුනේ. උපැන්න සාහිත්‍යයේ දුන්න නමක් තියෙනවා. පුතාට දුන්න නම කසුන්. නම ගෙදරට කියන්නේ නැහැනේ කසුන් කියලා. කොල්ල කලුයි. කියන්නේ මොකක් කියලා? ඔය තව එක જાති නම් හදා ගන්නවා නේ. ඔබ දන්නවද? ඔබ මතක් කරලා බලන්න ඔබ ගෙදර ඔබ ආදරය කරන අයට දීලා තියෙන නම්. ඒක අර අපි යමෙක්ට සමීප වෙන පින්වතුනි අපිට ඒ දැනෙන විදිහක් තියෙනවානේ. ඒ ඔබට දැනෙන විදිහ නේද ඔබ එක නම් හදා එයාට කතා කරන්නේ. දැන් ඉස්කෝලේ අපි ඉගෙන ගත්තේ නැහනේ අම්මට අම්මි කියනවා කියලා. අයන්නෙන් අම්මා. ඊට පස්සේ අම්මි. ඒක කොහොමද එන්නේ? මොන සිංහල පොතේද අම්මි කියලා තියෙන්නේ? අයන්නෙන් තාත්තා. ගෙදරට තාත්ති. ඒක කොහෙන්ද ඒක ආවේ? අප්පච්චි නේද අප්පුච්චා එක හදා ගන්නවා. ඒ අර Tamanට දැනෙන්න පිළිඳන සමීපව හැඟෙන්න මිනිස්සු හදා ගන්නව නම් ඒ හදාගන්නේ එයාගේ හිතේ ඒ නැගෙන සෙනෙහවන්තකම, ඒ ලෙන්ගතුකම, අර සමීප බව මිනිස්සු කැමති ප්‍රකාශ කරන්න. සමහරවිට අනෙක් කෙනාට දැනෙන්නේ ඒක. මේක වරදක් තියෙනවා
ඒක වරදක් නැහැ. ඔබ ආදරය කරන අයට ඔබ අයට ආදරය කරනවා කියලා පින්තුනේ දැනුණාට කිසිම වරදක් නැහැ. ඉතින් මේ ලෝකෙට පහළ වෙන මිනිසුන්ට පින්තුනේ මිනිස්සු මුලින්ම හොයන්නේ ඔය දැනෙන ආදරයේ සෙනෙහස කියන එක. ඒක නැතිකොට මිනිස්සු මහ පුදුම විදිහට අරගල කරනවා. ඒක දැනෙන්නේ නැතිකොට පින්තුනේ හරියට හුස්ම ගන්න බෑ වගේ. ඊටත් වඩා දරුණුවට ඒක දැනෙනවා. මම ගැන තා චුට්ටකින් කතා කරන්න. නමුත් අපිට කෙනෙක්ව හරි සමීපව දැනෙනකොට හරි ලෙන්ගතුකමක් දැනෙනකොට අපි එයාට විවිධ නම් පාවිච්චි කරනවා ආමන්ත්‍රණය කරන්න. ඉතින් අන්න එහෙම දෙයක් තමයි පින්වතුනි එදා ওই උපාලි කියන ගෘහපතියට සිද්ධ වුණේ. අන්නේ ලබ්ධියක් දරාගෙන හිටියේ. අප දන්නවනේ කතාවනේ. ඉස්සර අන්නේ ලබ්ධියක් දරාගෙන හිටියේ. ඉතින් තථාගතයන් වහන්සේ මම කොහොම හරි තර්ක කළා විතර්ක කළා පරද්දනවා කියලා හිතාගෙන අර කතාවට කියන්නේ ලොකු සයිස් එකෙන් ගිය පින්වතුනි. ඉතින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක අහන ප්‍රශ්නයක් දෙකක්. එකක් ඇහුවාම ඇති. නේ? එක ප්‍රශ්නයක් ඇහුවා ගමන් මිනිහට තේරෙනවා වෙනං සෙල්ලම් උතුමෙක් නෙමෙයි කියලා. හරියට නිකන් බින්දන ඔබ පළවෙනි වතාවට ගුරු හඳුනගේ දේශනාවක් ඇහුවා වගේ. තේරුණා නැද්ද? මේ නම් සෙල්ලම් උතුමෙක් නෙමෙයි කියලා. මට තේරුණා. ඊට උපාලි ගෘහපතියා මොකද කරේ? ඒ දැනෙච්ච සතුට කොච්චරද කියනවා නම් පින්වතුනි එතනින් නැවතුනේ නැහැ. දැන් යාගේ වැඩේ හරි. එයා දැනගත්තා මෙන්න මෙතන තමයි හරි තැන. මේ සසරක් පුරාට මං හොයාගෙන ආපු තැන මේක තමයි. මම සසරක් පුරාට හොයාගෙන ආපු උතුමා මේ උතුමා තමයි මේ ඉන්නේ මගේ ඉස්සරහ මේ වැඩේ ඉන්නේ. නමුත් උන්වහන්සේගේ මේ ශ්‍රී මුඛයෙන් දේශනා වෙන කාරණා හරි රමණීයයි. පුදුම අරුත්බරයි. ඉතින් ඒ නිසා මම තවත් අහන්න ඕනේ කියලා බින්දේ ප්‍රශ්න වැලක් අහගෙන ගියා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද දැන් වැඩේ හරි කියලා? ඈ? පින්වතුනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේටත් කියනවා දැන් ඇති ඔය බණ කිව්වා කියලා. අර සුඛසාමණේරයට බණ කිව්ව වෙලාවේ. ඒක ඔබට බෑනේ පින්වතුනි බුදුහාමුදුරේ ඔබයි ඉස්සරහා බොරු කරන්නේ. ඈ? මොකද කිව්වේ? බුදුහාමුදුරේ ඔබයි ඉස්සරහයි බොරු කරන්න බෑ. අම්මා ඉස්සරහා බොරු කරන්න පුළුවන්. තාත්තා ඉස්සරහා බොරු කරන්න පුළුවන්. නෝනා ඉස්සරහා මහත්තයා ඉස්සරහා බොරු කරන්න පුළුවන්. ඕනනම් ගුරුවරයා ඉස්සරහා බොරු කරන්නත් පුළුවන්. හැබැයි බුදුහාමුදුරේ හෘද සාක්ෂිය ඉස්සරහා බොරු කරන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ දැන් හොඳටම දන්නවා දැන් මේ අදාළ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ දන්නවා දැන් මේ මනසෙන් නිකම් මේ ප්‍රශ්න අහන්නේ. කමක් නැහැ ඉතින්. සමහරවිට බඩ පිරලා වුණාට පස්සෙත් කිරි බොන්නේ. පොඩි එව්වෝ නේ. බඩ පිරලා ඉවරයි. ඒත් කිරි බොනවා. පුරුද්දට වගේ. අර අම්මගේ ආදරය දැනෙනකොට තව බොනවා ඉතින්. ඉතින් බුදුහාමුදුරුවෝ දන්නවා දැන් මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි වෙන්තුනේ එතුමා මහ පුදුම ශ්‍රද්ධාවටපත් වෙලා යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කරා වගේ මහ පහන් හැඟීමක් පහළ වෙලා යථාර්ථය අවබෝධ කරගෙන උතුම් සෝතාපන්න පදවිය සාක්ෂාත් කරගෙන ඉතින් තමන් ආපු කාරණාව කරගත්ත කියලා දැනගෙන යන්න ගියා. ඊට පස්සේ ඔන්න ආරංචි යනවා නිගණ්ඨනාථ පුත්තට. ඊට පස්සේ ඇවිල්ලා බලනවා මොකද මේ යව්වේ වෙන කාරණාවක් කරගන්න. දැන් මේ ඇවිල්ලා දන්නේ මේ පිස්සු වගේ ඉන්නවා දැන් මේ බුදුහාඳුරන්ගේ බණ අහලා ඇවිල්ලා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්තගේ පිරිස යනකොට දන් ගන්න අර ඉස්සර තිබ්බ සැලකිලි නෑ දැන්. ඉතින් නිගණ්ඨනාථ පුත්ත බලනවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අහන ඔබට මොකද මේ වෙලා තියෙන්නේ? මගේ ශ්‍රාවකෙක් නේද ඔබ කියලා අහද්දී මොකද කිව්වේ? එහෙනම් අහගන්න කාගේ ශ්‍රාවකෙක්ද මං කියලා ඔය ඔබ කියපෝ ගාථා ටික පින්වතුනි එකකට පස්සේ එක. දැන් අපි මේ පාඩම් කරගෙන නෙමෙයි කියන්නේ පින්වතුනි. ඔබ නිකන් හිතන්නේ හිටිවන කවි වගේ නේද?
ඒවා එදා එතුමාට කියවුණේ. එනේ ඒ තරම් පින්විතනේ හදවත ඉහ වහා යන ශ්‍රද්ධාව. මොකද බුදුහාඳුරුන්ට දැන් පුදුම ආදරයක් තියෙන්නේ. ඒ හිතනක ඔබ ආදරය කරන කෙනෙක්ට නම් 100ක් හදලා කියන්න කියලා කිව්වොත් මේ හිටිපැයට. මේ යමෙක්ට එහෙම කරන්න පුළුවන් කියලා කියන්නේ පින්විතනේ. මොනතරම් ලෙංගතුකමක් සමීප බවක් මොනතරම් ඒ පුද්ගලයා ගැන අවබෝධයකටපත් වෙලා ඇත්තේ. උපාලි ගෘහපතියට උනේ ඔන්න ඔය කියන දේ. එයි අපි කොයිතරම් පින්වන්තද කියනවා නම් පින්විතනේ. අපි සතියක් ගානේ ඔබ බුදුගුණ සජ්ජහනා කරනවා සමහර දවස ගානේ. සමහර ඔබ ගෙදරත් බුදුගුණ සජ්ජහනා කරනවා ඇති. නමුත් අපි හැම සතියකම මේ දේශනාව ආරම්භ කරන්න කලින් අපේ තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට අන්ධ වේලා හිටපු අපිට ආලෝකය ලබා දුන්න, ඇස්පෙනීම ලබා දුන්න, ඝන අන්ධකාරයේ හිටපු අපිට මේ මඟ පෙන්වලා දුන්න. ඒ සුගත තථාගතයන් වහන්සේට බොහොම ආදරෙන්, බොහොම ගෞරවයෙන්, මහා ලෙන්ගතුකමකින් උන්වහන්සේ ආමන්ත්‍රණය කරන නම් තමයි පින්විතන අපි සජ්ජායනා කරන්නේ. පින්විතන ඔබේ කරන දේ හදවතින්ම කරන්න. ඔබට පින්විතන මේ ගාථා සජ්ජායනා කරද්දී බුදුහාඳුරුන්ව දැනෙන්න අරින්න. දැනෙන්න අරින්න. හරියට ඔබ බුදුහාඳුරු ඉස්සරහා ඉඳගෙන පින්විතනේ උන්වහන්සේ ඉස්සරහා ඉඳගෙන මෙහෙම දෑත් බැදගෙන පින්විතනේ උන්වහන්සේට කියනවා වගේ ස්වාමීනි ඔබ වහන්සේ ධීරයි. ඔබ වහන්සේ වීරයි. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක්. බුදුහාඳුරු බොහොම උපේක්ෂාවෙන් ඔබ දිහා බලාගෙන ඉඳී. ඒ කරුණාබර දෙනෙත් යුග ඔබ දැස යොමු කරගෙන මොනතරම් හේතු වාසනාව තියෙන මිනිස්සෙක්ද කියලා පින්විතනේ ඔබ දිහා බලාගෙන උන්වහන්සේ වැඩ ඉඳී යද හිටියනම් උන්වහන්සේ. නමුත් ඔබ ඒ හැඟීම හිතට අරගෙන කරන්න. ධීරස්ස විගත මොහස්ස අභින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අකථං කතිස්ස තුසිතස්ස වන්ත ලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනුපමස්ස විරජස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරතේ වරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්ඛංඛස්ස පභාසකරස්ස මානච්ඡේදස්ස වීරස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ඉසභස්ස අප්පමෙයස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස හේමංකරස්ස වේදස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාගස්ස පන්තසේනස්ස හේන සංයෝජනස්ස මුත්තස්ස පඨිමන්තකස්ස ධෝනස්ස අන්නද්ධජස්ස විතරාගස්ස දන්තස්ස නිප්පපංචස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉසිසත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස නහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිත වේදස්ස පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වේයාකරණස්ස සතිමතෝ විපස්සිස්ස අනභිනතස්ස නොආපනතස්ස අනේජස්ස වසීපත්තස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මග්ගතස්ස ජායස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස අසිතස්ස අපහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස තින්නස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස ශාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තස්ස භූරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස වීතලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්ප
අප්පටි පුග්ගලස්ස අසමස්ස විසරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හච්ඡේදස්ස බුද්ධස්ස වේත ධූමස්ස අනුපලිතස්ස ආහුනේයස්ස යක්ඛස්ස උත්තම පුග්ගලස්ස අතුලස්ස මහතෝ යසග්ග පත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ථි මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං